දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. පිංගතුනි, ඔබට ජීවිතේ පොඩි උපමාවකින් අපේ ජීවිතේ වහපු දෙයක් ඇරලා පෙන්නනවා වගේ කාරණයක් මම ඔබට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ අපිට සමහර දේශනා ධර්ම කරුණු පැහැදිලි කරනකොට උපමාවල් ගන්නවා. මේ ධර්ම දේශනා බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනවා. දේශනා අවසන් වෙනකොට සමහරු කියනවා ස්වාමීනි හරිම ආශ්චර්යයි. හරිම අද්භූතයි. මේ දේශනාව හරියට වහපු දෙයක් ඇරලා පෙන්නවා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නවා වගේ. එතකොට අපේ ජීවිතේ සමහර දේවල් අපිට එකපාරට කියලා තේරුම් ගන්න බැරි දේවල් උපමාවලින් කියනකොට එකපාරට තේරෙන වෙලාවල් එනවා. මේක උපමාවක්. හොඳේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, එක බමුණෙක් හිටියා. බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්න බමුණෙක්. මේ බමුණ ජීවිතේ මුළු ජීවිත කාලෙම මේ බුදුහාමුදුරන්ගේ කාලේ එහෙම බමුණෝ සමහරු බිරින්දෑවරු එක්කෙනා දෙන්න හිටපු දේශනාවල තියෙනවා. ඒතර බිරින්දෑවරු කී දෙනෙක් ඉඳලා තියෙනවද මේ බමුණට? 3 දෙනයි. මේ බමුණා ජීවිතේ වැඩිපුර මුළු ජීවිත කාලෙම වැඩිපුරම ආදරෙන් සලකන්නේ පළවෙනි බිරිඳට. ඒ බිරිඳ ගැනමයි හිතන්නේ. ඒ බිරිඳගේ දියුණුව ගැනමයි හිතන්නේ. ඒ බිරිඳ වෙනුවෙන්මයි මුළු ජීවිතේම වෙහෙසෙන්නේ, කැප වෙන්නේ, දුක් විඳින්නේ, මහන්සි වෙන්නේ. එතකොට මේ බමුණ වැඩිපුරම ආදරේ පළවෙනි බිරිඳට. දෙවනි බිරිඳ ඒ බිරිඳටත් ගොඩාක් සැලකුවා, ඒ ගැනත් හිතුවා, ඒ බිරිඳටත් ආදරෙන් සැලකුවා. හැබැයි අච්චරම නැහැ. දෙවෙනි බිරිඳටත් ආදරෙන් සැලකුවා. තුන්වෙනි බිරිඳ හිටියත් එකයි නැතත් එකයි. ඉන්නවා නම් හිටපු දෙයක්, නැත්නම් ගිය දෙයක්. එහෙමනම් තුන්වෙනි බිරිඳට සලකලාද නැද්ද? කිසිම සැලකිල්ලක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඔහොම ජීවත් වෙච්ච බමුණා අපි කවුරුත් වයසට යනවා, ළඩ වෙනවා, මරණාසන්න වෙනවා. දැන් මේ බමුණ මරණාසන්න වුණා. ඔන්න මැරෙන්න වැටුණා. දැන් ජීවිතේ මරණාසන්න වෙනකොට අපි ආස කරපු දේවල්, ආදරේ කරපු දේවල්, ඇලුම් කරපු දේවල් අපිට අතහරින්න වෙනවද නැද්ද? අතහරින්න වෙනවා. දැන් ඔබ හිතන්න, ඔබ කියන්න, ඔය බමුණට මරණාසන්න මොහොතේ ඉස්සරලා මතක් වෙන්නේ නැත්තේ කාවද? කාවද මතක් වෙන්නේ නැත්තේ? කතා කරන්න ඕනේ. පළවෙනි බිරිඳ. ඇයි? වැඩිපුරම ආදරෙන් සැලකුවේ ඒ බිරිඳට. එතකොට මරණාසන්න මොහොතේ පළවෙනියටම මතක් වුණේ පළවෙනි බිරිඳ. දැන් ලෙඩ ඇඳේ, පණ අදිනවා. බිරිඳට කතා කරා. මේක උපමාවක්. කතා කරලා කියනවා, ප්‍රිය බිරිඳ, මගේ මුළු ජීවිත කාලෙම මං ඔබ වෙනුවෙන්ම වෙහෙසුණා, දුක් විඳා, ඔබේ දියුණුව ගැනමයි හිතුවේ. දැන් මං අසරණයි. මං දැන් මරණාසන්න වෙලා ඉන්නේ. යෝජනාවක් කරනවා. මොකද්ද යෝජනාව? ඔයා එනවද මාත් එක්ක පරලොව යන්න? පැනලා ඉදිරිපත් වෙයිද? ඔන්න උත්තර 3 මතක තියාගන්න. පළවෙනි බිරිඳ ගත් කටටම කිව්වා, අපෝ බෑ, මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කිව්වා. එතකොට පළවෙනි බිරිඳගේ උත්තරේ මොකද්ද? මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ, මට බෑ. දැන් බමුණට ඊළඟට මතක් වෙන්නේ කාවද? දෙවනි බිරිඳ. ඒ බිරිඳට ආදරෙන් සැලකුවානේ. ඒ බිරිඳට කතා කරලා කිව්වා, ප්‍රිය බිරිඳ, බලන්න මම මෙච්චර වැඩිපුරම ආදරෙන් සලකපු පළවෙනි බිරිඳ මට මෙන්න මෙහෙම කිව්වා. හැබැයි මං ඔයාට සැලකුවා. ඔබේ දියුණුව ගැනත් හිතුවා. ඔබ වෙනුවෙනුත් වෙහෙසුණා. මගේ ජීවිත කාලේ ඔබේ දියුණුව ගැනත් මං හිතුවා. මං දැන් අසරණයි. අනේ ඔයාවත් එනවා දැහුව මාත් එක්ක පරලොව යන්න. දෙවනි බිරිඳ ටිකක් කල්පනා කරලා කිව්වා, හරි මං එන්නම්, හැබැයි වල ළඟට විතරයි කිව්වා, මැරුණාම. එතකොට දෙවනි බිරිඳ එන්නේ කොතනටද?
වල ළඟට. දැම් බමුණට අන්තිමට මතක් කෙනෙ කාවද එල්ලෙන්න තැනක් නැති වෙනකොට අර නොසලකා හැරපු තුන්ගනි බිරිඳ මතක් වුණ. ඒ බිරිඳට කතා කරලා කිය මගේ ජීවිත කාලෙන් මං ඔබ ගැන හිතුවෙත් නෑ ඔබට ආදරය කරෙත් නෑ ඔබට මං සැලකුවේ නෑ හැබැයි දැම් මං අසරණයි අනි ඔයාවත් එනවා දැහු මාත් එක පරලොවයන් හා කියලා ඉදිරිපත් වුණ. මේක උපමාවක්. මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ අපි කාගේ ජීවිත වහපු දෙයක් ඇරල පෙන්නනවා වගේ පෙන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකෙ හැමෝටම ඔය කියපු බිරින්දෑවරු 3 දෙනාම ඉන්නවා කිය. කෙනෙක්ගේ මුළු ජීවිත කාලෙම වැඩිපුරම සලකපු පළවෙනි බිරිඳ හා සමානයි කීවා භෝග සම්පත් සියල්ල. මොනවද භෝග සම්පත් කියන්නේ? හම්බ කරගත්ත වස්තුව දේපල, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, රන් රිදී මුතුමැණි. දැන් හිතන්න මුළු ජීවිත කාලෙම පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යනවා. ඇයි ඉගෙන ගන්න. ඇයි ඉගෙන ගන්න? රස්සාවක් කරන්න. ඇයි මිනිස්සු රස්සාවල් කරන්නේ? ජීවත් වෙන්න. ඒතකොට රස්සාවල් කරලා හම්බ කරලා මොනවද කරන්නේ ජීවත් වෙනවා කියලා? ඉඩමක් ගන්නවා. ගෙයක් හදා ගන්නවා. තව ටිකක් සල්ලි එනකොට තව ගේ ලොකු කරගන්නවා. වාහනයක් ගන්නවා. තවත් ජීවිතේ දුක් විඳලා ණයක් වෙලා තව අලුත් වාහනයක් ගන්නවා. එක්ක ව්‍යාපාරයක් පටන් ගන්නවා. ගොඩ නැගිල්ලක් හදනවා. දැන් එක ව්‍යාපාරයක් තියෙන කෙනා තව ව්‍යාපාර 2-3ක් පටන් ගන්නවා. මුළු ජීවිත කාලෙම කැප වෙලා වෙහෙසිලා ගොඩ නගලා එයා ගොඩ නගලා තියෙනවා. යාට ඉඩකඩම් ගොඩාක් තියෙනවා. බිල්ඩින් ගොඩාක් තියෙනවා. සල්ලි තියෙනවා පොත්වල. රන් රිදී මුතුමැණික් තියෙනවා. මුළු ජීවිත කාලෙම ඒ වෙනුවෙන් තමයි කැප වුණේ. දැන් අර බමුණා මරණාසන්න වෙච්ච වෙලාවේ පළවෙනි බිරිඳ දීපු උත්තරේ මතකද? මොකද්ද කිව්වේ? අපෝ බෑ මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ කියෝ. ඔබ මැරුණා කියලා ඔබේ ගේනවද පස්සෙන්? ඔබේ ගොඩ නැගිල්ල පස්සෙන් එනවද? ඔබේ ඉඩකඩම්, ගෙවල්, යාන වාහන, දේපල ඔබ ගොඩ නගපු සියල්ල එහෙම්මම තියෙද්දී පරලොව යන්න වෙනවා. ඒවා හෙල්ලෙන්නේ නෑ. ඒවා එහෙම්ම තියෙද්දී අතහැරලා යනවා. හැබැයි මුළු ජීවිත කාලෙම දුක් විඳලා මහන්සි වෙලා කැප වෙලා ගොඩ නගපු සියල්ල එහෙම්ම තියෙද්දී පරලොව යනවා. ඊළඟට දෙවනි බිරිඳ දීපු උත්තරේ මතකද? කොතනට දෙන්නම් කිව්වේ? වල ළඟට විතරක් එන්නම් කිව්වා. ඊළඟට කෙනෙක්ගේ ජීවිතේ ඊළඟට වැඩිපුරම ආදරය කරන්නේ තමන්ගේ ප්‍රියයන්ට. එක්කො දරුවෝ, දෙමව්පියෝ, ස්වාමියා, බිරිඳ කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මම මේ දුක් විඳින්නේ දරුවෝ නිසා. යුතුයකම් ඉෂ්ට කරන්න. දෙමව්පියන්ට සලකන්න. අපිට ජීවිතේ වගකීම් කියලා දෙයක් තියෙනවා. කරන්න දෙයක් නැහැ. ජීවිතේ ඒ අය වෙනුවෙන් දුක් විඳින්න වෙනවා. ওই වචන තමයි අපි කියන්නේ. එතකොට අපි ජීවිත කාලෙම අපිට යාළු මිත්‍රයෝ, නෑදෑයෝ, ඔබ විවාහ වෙලා නම් ස්වාමියා, බිරිඳ ජීවත් වෙලා ඉන්නවා නම් අම්මා තාත්තා වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් ඔබ ජීවිතේ යුතුයකම් කියලා ඒවා කළ යුතු දේවල්. එපා කියලා නෑ ධර්මයේ. හැබැයි ඔබ මැරුණට පස්සේ ඒ අය ඉන්නේ කොතනටද? වල ළඟට විතරයි. අඬයි, කෑ ගහයි, හූතියයි, දාලා යන්නේ පෝ කියයි. වල ළඟට විතරක් ඇවිල්ලා පස් සහුරක් දාලා ආපහු යනවා. එතනින් ඉවරයි. ඒ බැඳීම, සම්බන්ධතාවයේ සියල්ල එතනින් අවසන් වෙනවා. අර බමුණට පරලොව යන්න හා කියලා ඉදිරිපත් වුණේ කවුද? ජීවිත කාලෙම නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවා මහණෙනි තමන් රැස් කරගත්ත කුසල කර්ම ටික
පරලොව යනකොට තමන් පසු පස එන්නේ. දැන් හිතන්න අපේ අම්මල තාත්තල අපේ ඥාතින් අපි දන්න අය බොහෝ දෙනෙක් ඔබ ගැනත් හිතාගත්. අර බමුණ ජීවත්වෙච්ච ක්‍රමේටම නං ජීවත් වනේ පරලව යන්න වෙන්නේ අසරණ වෙච්ච කෙනෙක් එක්. ජීවිත කාලෙම වෙහෙසුනේ හම්බ කරන්න විතරන. දියුණුව ගැන විතරම නං හිතුවේ. යුතුකං ගැන විතරම නං හිතුවේ. පින් කුසල් ගැන ජීවිතයේ හිතලා පරලවට යමක් රැස්කරගෙන නැත්නං හිස් අතින් පරලොව යන්න වෙන්. හැබැයි ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගිහියෙක් හැටියට ධර්මිෂ්ඨව දියුණු වෙන්න කොහෙවත් එපා කියලා නෑ. මේ බෞද්ධයන්ට දියුණුවෙන් එපා කියලා නෑ. දැන් අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපතියෙක් 54 කෝටියක් රන් කහවනු රුපියල් නෙමෙයි. නිකන් රම් පවුමක් අද රුපියල් වලින් ගණන් හදලා බලන්න. කීයද? එතකොට 18 කෝටියක් කහවනු ඉඩම අතුරලා ඉඩම ගත්තේ. සැවැත්නුවර නගරෙ මැද තිබ්බ රජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයට අයිති ඉඩම. නොවටිනා මිලක් කිව්වේ නොදී ඉන්න. හැබැයි කහවනු අතුරලා ඉඩම ගත්තා. තවත් 18 කෝටියක් රන් කහවනු වියදම් කරලා අංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් හැදුවා. බුදුහාමුදුරුවන්ට වැඩඉන්න හදපු සුගන්ධ කුටිය සඳුන් ලීයෙන් හැදුවේ වහල 7ක්. කොයි පැත්තෙන් හුළං හැමුවත් කුටිය ඇතුළට සඳුන් සුවඳ එන විදිහට කුටිය සැලසුම් කරේ. තවත් 18 කෝටියක් වියදම් කරලා මුළු නගරෙම සරසලා දුගී මගී යාචකයන්ට දන්සැල් දාලා අනාථ පිණ්ඩික කියන්නේ අනාථයන්ට නිතර දන් දෙන කෙනා. මුළු නගරෙම සරසල ආරාම පූජා උත්සවය කරේ. 54 කෝටියක් රන් කහවනු වියදම් කරේ සල්ලි තිබ්බ නිසාන. දැන් විසාකා මහෝපාසිකාව බහලා ඇති පුංචි කාලේ සෝවාන් වෙච්ච කෙනෙක්. අඩු වයසෙන්. තරුණ කාලේ විවාහ වුණා. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. 9 කෝටියක් වටින මේල පළඳනාවක් පැළඳගෙන හිටියා කියලා. සෝවාන් වුණා කියලා මේ එකක්වත් වැඩක් නැහැ ඔක්කොම අනිත්‍යයි කියලා ඒවා විසි කරලා නිකන් එහෙම හිටියේ නෑ. ලස්සනට හිටියේ ඇඳලා පැළඳලා. බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා රජකම් කරා. සියල්ල අනිත්‍යයි කියලා මාලිගාවෙන් එළියට ගිහලා ගහක් යට වාඩි වුණාද? එහෙම එකක් නෑ. සාධාරණව ධර්මිෂ්ඨව ධර්මයේ තුල දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල ධර්මාන් බුදුහාඳුර කරන්න එපා කියලා තියෙන මිත්‍යා ආජීව ටිකක් තියෙනවා. හැබැයි ධර්මිෂ්ඨව සිල් ගුණ දහම් රැකගෙන ධර්මානුකූලව කෙනෙකුට ජීවිතේ ඉහළටම යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආර්ථික දියුණුව ඔය වියග්ගපජ්ජ වගේ සූට දේශනාවල බුදුහාමුදුරුවෝ පෙන්න උත්ථාන සම්පද උත්සාහයෙන් නැගිටින්න. ආරක්ක සම්පදා තමන් හම්බ කරන ධනය රැක ගන්න ආරක්ෂා කරගන්න. ආදායමට ගැලපෙන වියදම් රටාවක් සමජීවි කතා. තමන්ගේ වියදම් ආදායමත් එක්ක සංසන්දනය කරලා සැලසුම් කරන්න. තමන් ජීවිතේ කොහොමද ඉහළට යන්නේ කියලා අලං කාතුන් අලං සංවිධාතුන් කියන හොඳ කළමනාකරණයක් හදාගෙන තමන්ගේ ජීවිතයේ සැලසුම් සහගතව ඉදිරියට යන්න. එතකොට අපි මුළු ජීවිත කාලේ ඒ වෙනුවෙන් හිතනවා වෙහෙසෙනවා දියුණු වෙනවා. ඊළඟට යුතුයකම් ගැන හිතනවා. අම්මා තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, නෑදෑයෝ සහෝදරයෝ වෙනුවෙන් ජීවිත කාලෙම යුතුයකම් කරනවා. ඒ විදිහටම අර බුදුහාමුදුරුවෝ පෙන්නපු ආකාරයට කුසල් ගැන පින් ගැන හිතුවනම් අර බමුණා පළවෙනි බිරිඳ ගැන දෙවෙනි බිරිඳ ගැන හිතපු විදිහටම ජීවිත කාලෙ තුන්වෙනි බිරිඳ ගැනත් හිතුවනම් පරලොව යන්න වෙන්නේ අසරණ වෙලාද? නෑ. අන්න ඒකයි ධර්මයෙන් බුදුහාමුදුරුවෝ වහපු දෙයක් ඇරලා පෙන්වෝ වගේ අපිට පෙන්නන්න. ඒ නිසා හැම වෙලාවෙම මරණය ගැන හිතන්න. ඒක බය වෙන්න කාරණයක් නෙමෙයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වි දැන් මේ මැරෙනවා කියලා නිකන් මොකුත් නොකර හෙන ගැහුවා වගේ ඉන්න කියලා එහෙම කොහෙවත් නැහැ. එහෙම එකක් නැහැ ධර්මයේ. මරණ සතිය තරම් අප්‍රමාදී භාවය උපදින භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන. මරණය ගැන හිතනකොට තමයි වීරියෙන් හුස්ම ටික යන්න කලින් මං කොහොම හරි ධර්මයේ දියුණු කරනවා කියලා වීරිය උපදින්න. එහෙම නැත්නම් පස්සේ බැරිය අපිට තව කල් තියෙනවා ඕවා පස්සේ බැරිය කියලා දන්නේම නැහැ. හුස්ම ටික යන කම්ම කරගත්ත දෙයක් නැහැ ජීවිතේ. ඒ නිසා ජීවිතයේ තේරෙන කාලේ තරුණ කාලේ මේ බණ ටික ඔබට ඇහෙන්නේ තරුණ වයසේ නම් එතනින් පටන් ගන්න. බණ ටික ජීවිතේ ඇහෙන්නේ මැදි වයසේ නම් එතනින් පටන් ගන්න. වයසට ගිහිල්ලා නම් ඒත් පටන් ගන්න. සිහි කල්පනාව තියෙනවා නම් ඒත් එතන ඉඳන් ධර්මයේ හිත පිහිටව ගන්න උත්සාහ ගන්න. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී භාවයේ ජීවිතය ඇති කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර හැම බුදු කෙනෙක්ම පහළ වෙලා පෙන්වන්නේ ඕක. සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත දමනය කරන්න. සමත විදර්ශනා භාවනාව ඔස්සේ හිත දමනය කරන්න හිත වඩන්න. ඒ තම් බුද්ධානුශාසනා මේ තමයි හැම බුදු කෙනෙක්ගෙම අනුශාසනාව කැටිවෙන්නේ ඔතන්ට. ඒ නිසා ඔන්න ඔය සරල තැනින් ජීවිතේ පටන් ගත්තෝ. ඔබ ඉන්න තැනින් ඉස්සරහට යන්න. සමහරට ලොකු දේවල් කරන්න බැරි වෙයි. හැබැයි ඔබට පුළුවන් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි මගේ දිලිඳුම ශ්‍රාවකයෙක් වේවා. උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හොදලා විසි කරත් හිතන්න කියනවා මේ ඉඳුල් වතුර ටික හරි පොළොවේ ඉන්න සතෙකුට ආහාරයක් වේවා. ඒකත් පිනක් කියනවා. මෛත්‍රී සහගත චේතනාවක් ඇති කරගත්. පිගානක් හෝදලා විසි කරත් පොළොවේ ඉන්න සතෙකුට හරි අර බත් ඇටයක් හරි කුසගින්න නිවේවා කියලා හිතන්න කිය. පින අතර අග්‍රම පින මෛත්‍රිය. කවුරු සල්ලි ගන්නෑ භාවනා කරටාට. ඒ නිසා තමන්ගේ ජීවිතය තුළ පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩන්. අන්න යා අසරණ වෙන්නේ ජීවිතේ. අපේ ජීවිතවල අපිට ගොඩාක් අය හම්බෙලා තියෙනවා. මරණාසන්න මොහොතේ අන්ත අසරණ වෙච්ච අයත් අපි දැකලා තියෙනවා. මරණ මංචකේ කය කොච්චර දුර්වල වුණත් සිංහයෝ වගේ බය නැතුව hina වීගෙන පණ යන අයත් අපි දැකලා තියෙනවා. ඒ නිසා ජීවිතේ ස්වාමීන් වහන්සේලා නෙමෙයි සමහර අම්මලා දවසක් එක අම්මා කෙනෙක් උස්සගෙන ආව මගේ ළඟට. ඒ අම්මා පිළිකාවක් හැදිච්ච කෙනෙක් ඇට සැකිල්ලක් වගේ. අන්තිමට දරුවන්ට කිව්වේ අනේ මගේ හුස්ම ටික යන්න කලින් මාව හාමුදුරු ළඟට එක්කම් ඵලයල්ලා කියලා. ඊට පස්සේ ඉතින් මගෙනුත් අහලා වෙලාවක් අරගෙන දැන් අවුරුදු ගානකට කලින් දවසක් ඒ අම්මා උස්සන් ආවා. හැබැයි හොඳට සිහි කල්පනාව තියෙනවා. ඒ අම්මව එක්කන් ආවට පස්සේ හරියට වැඳ ගන්නවත් බෑ අත් දෙකම වෙවුලනවා. අර ළමයින්ට කිව්ව පුතේ මාව අත් දෙක අල්ලලා මාව වන්දවන්න කියලා. ඉතින් වැන්දෙව්වා. ඊට පස්සේ මේ අම්මා හොඳට සතුටෙන් hina වුණා. hina වෙලා කිව්වා හාමුදුරනේ මගේ වාසනාවට කිව්වා මට මේ ලෙඩේ හැදුනේ. කවුරුත් කියයිද ඔය වගේ ලෙඩක් හැදිච්ච කෙනෙක්? මං ඇහුවා ඇයි අම්මා එහෙම කියන්නේ? කිව්වා හාමුදුරනේ මං හොඳට බණ අහපු කෙනෙක් මං හොඳට සීල් ගත්තා. මගේ ජීවිතේ මං ගොඩාක් බණ භාවනා කරපු කෙනෙක්. හැබැයි මාස 6කට කලින් මට මෙහෙම ලෙඩක් කියලා මං දැනගත්තා කියෝ. පළවෙනි දවස් දෙක ටිකක් දුක හිතුණා තමයි කියවා. මම හිතෙන් සියල්ල අතහැරියා කියෝ. හම්බ කරපු දේවල්, දරුවෝ, වගකීම්, යුතුයකම් සියල්ල ඔළුවෙන් අතහැරියා කියෝ. අතහැරලා හිත හදාගත්තා. තව මට මාස 6යි කීවට මාස 2ක් වෙන්නත් පුළුවන් 3ක් වෙන්නත් පුළුවන්. මම මේ සටන කෙලෙස් සටන ජය ගන්නවා කියලා හිත හදාගත්තා කියෝ. උදේ ඉඳන් බුදු ගුණ හිතන්න පටන් ගත්තා කියෝ. මුළු ඇඟම දනවා කිව්වා. සමහර දවස්වලට අර ඒ කරන්ට් එක අල්ලලා ඔය කියුමොතෙරපි වගේ කරාම
දවසත් දෙකක් ඇඟ පිච්චෙන වගේ දනවා කිය. වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩනවා කිය. ඒ වේදනාව තුළ අනිත්‍ය මෙනෙහි කරමින් වේදනානුපස්සනාව මම වඩනවා කිය. සමහර දවස්වලට රෑ එල්ලි වෙනකන් නින්දක් නෑ කිවා. බේත් සැර එල්ලි වෙනකං අනිත්‍ය සිහි කරනවා, මරණ සතිය වඩනවා, බුදුගුණ සිහි කරනවා. ඒ අම්ම කියනවා හාමුදුරනේ මේ ලෙඩේ තමයි කීව මට ආශිර්වාදයක් වුණේ. හෙට මම් මැරුණත් මං සුගතිය කියෝ. හැබැයි අර දරුව දෙන්නෙත් තුන් දෙනෙක් ඇවිල්ල හිටිය අම්මගේ තියේ ළමයි ඉතින් අනේ අඩනවා ඇති. අම්ම එහෙම කියනකොට දුක හිතෙනවා ඇති. ඒ අම්ම ළමයි දිහා බලලා කියනවා හාමුදුරනේ මම මෙයාලටත් කියන්නේ මාව ආදර්ශයට ගන්න. ඔය ඇඬුවා කියලා මගේ හිත උණුවෙන්නේ නැහැ කිව්වා. මේ සංසාරේ දරුවෝ නිසා මං කොච්චර අපායෙ ගිහිල්ලා ඇද්ද. දරුවෝ ගැනම හිතලා අනේ කොහොමද මුන්ව දාලා යන්නේ කියලා මරණ මංචකේ ළමයි ගැනම හිතලා කොච්චර දුගතිය වැටිලා ඇද්ද. මං යුතුයකම් කරා මං දැන් හිතෙන් අතෑරියා කියලා මට කිව්වා හාමුදුරනේ මං කොහොම හරි හුස්ම ටික යන්න කලින් ඔබ වහන්සේ බලන්න ආසයි. ඒ නිසාව ඔබ වහන්සේ මට එක උදව්වක් කරන්න කිව්වා. මං කිව්වා මොකක්ද අම්මේ? මේ ළමයින්ට කියන්න මුන්ට තේරෙන්නේ නැහැ. කොයි වෙලේක හරි මගේ පණ යන වෙලාවක කෑ ගහගෙන හූ තියාගෙන ඇඟට නම් පනින්න එපා කියන්න කිව්වා. ඒ වෙලාවට පුළුවන් නම් අම්මා මෙහෙම පින් කරා මෙහෙම පින් කරා කියලා අඩුම ගානේ රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය බුදුහාමුදුරුවෝ ගැන හරි කනට කරලා හරි පුළුවන් නම් මතක් කරන්න බැරි නම් හුස්ම ටික යනකම් ඈතින් ඉන්න කිව්වා. මං ඒක කරගන්නම් කිව්වා. ඒක තමයි මේ අම්මගේ එකම ඉල්ලීම. බොහෝ දෙනෙකුට ධර්මයේ හොඳට දන්න අය මරණාසන්න වෙච්ච වෙලාවේ හිතාගෙන ඉන්නවා. මං අනිත්‍ය සිහි කරගන්නම්, මං සුගතියේ හිත පිහිටවනවා, මං තුසිත දෙව්ලොව තමයි යන්නේ, එහෙම කිය කිය ඉන්න අය ඉන්නවා. හැබැයි පරිසරය හැදෙන්නේ නැහැ. පින්පොත් ලියලා තියාගෙන ඉන්නවා, ළමයින්ටත් දෙනවා. මෙන්න පුතේ මගේ පින්පොත. මගේ ඇස් දෙක පේන්නේ නැති වුණොත්, ලෙඩක් දුකක් හැදුනොත්, මට අමාරු වුණොත් මං කරපු පිනක් හරි මට මැරෙන වෙලාවක සිහි කරන්න කියලා කියනවා. අපි කාටවත් සැලසුම් කරලා එහෙම තියාගත්ත කියලා අපි දන්නේ නැහැ. ගුටි කාලා මැරෙනවා මිනිස්සු. අහක යන කුණු ගොඩවල් වලට මිනිස්සු පාරවල් වල ගුටි කාලා මැරෙන්නේ. සමහර වෙලාවට ගින්නෙන් පිච්චිලා මැරෙනවා. ඇක්සිඩන්ට් වෙලා හැප්පිලා වාහන අනතුරු වලින් කොච්චර මැරෙනවද මිනිස්සු. ඉස්පිරිතාලෙක පණ ගියත් මතක තියාගන්න, ඔබ දැකලා ඇති. නහයෙන් බට දාලා උගුරෙන් බට දාලා ඔක්සිජන් එකක් මූණට ගහලා බේරගන්න තමයි වෛද්‍යවරු දඟලන්නේ. හැබැයි පපුව තලනවා, අතපය පිරිමදිනවා. සමහරලාට ඔබ දැකලා ඇති හાર્ට් මසාජයක් කරනකොට හાર્ට් එක නතර වෙලා වගේ නා බලාගෙන ඉන්නකොට බය හිතෙනවා පපුව තලන හැටි. එහෙමත් නිකම් මැරිලා වගේ නම් කරන්ට් එක අල්ලනවා. උඩ විසි වෙලා ඇඳට වැටෙන්නේ. පුළුවන් ද චුතිච්චිත හදාගන්න? මං ඒක ඒ වෙලාවට කරගන්නම්කෝ කියලා කියනවා. හැබැයි ලේසි නෑ මරණාසන්න මොහොත. ඒ නිසා ජීවිතේ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මය අල්ලන්න අමාරුයි, වැටෙනවා. ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට ධර්මයේ පුරුදු කරගත්තොත් මරණයත් සැලසුම් කරන්න. හැබැයි ඒ සැලසුම අපිට ඕන විදියට වෙන්නේ නැහැ කියන එකත් තේරුම් ගන්න. සැලසුම් කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ කරුණු 5ක් පෙන්වුවා. කවදා කොතන කොයි මොහොතේ මැරුණත් පරලොවින් රැකවරණයක් පිණිස කරුණු 5ක්. සද්ධාව පුරුදු කරන්න. නිතර තුනුරුවන් ගුණ සිහි කරලා සද්ධාවෙන් දියුණු වෙන්න. අපි දන්නේ නැහැ අද මැරෙයිද හෙට මැරෙයිද ලබන සතියේද දන්නේ. ඒ නිසා සීලය දියුණු කරගෙන සීලය තුල ආරක්ෂාවක් හදාගන්න. තුන්වෙනි එක තමයි ආරක්ෂාව සුත දහම් දැනුම. නිතර බණ අහන්න. අද අපි ගොඩාක් වාසනාවන්තයි. ගොඩාක් බණ අහන්න තියෙනවා. දවසකට එක බණක් අහන්න.
දැන් පැය 24ම බණ යන නාලිකා තියෙනවා. එහෙම බණ අහන්න බෑනේ අපිටනේ. හැබැයි එක බණක් පුරුදු වෙන්න. එහෙම බණ අහන්න. උවමනාවෙන් සමහරලාවට ඔබ කැමති ස්වාමීන් වහන්සේලා ධර්මයේම කතා කරන ස්වාමීන් වහන්සේලා ඔබ බණ අහන්න පුරුදු වෙච්ච අය ඇති. දවසකට එක බණක් අහන්න. සමහරට පැයක් අවධානයෙන් ඉන්න බැයි නම් අද සමහරලාවට ඔය අන්තර්ජාලේ විනාඩි 5-10 හරි පොඩි බණ කොටස් තියෙනවා. විවේකයක් ලැබෙන වෙලාවක බණක් අහන්න හිත හදාගන්න. ඒ විවේකේ කෑම පැයේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් අපේ රටේ අපි මෙච්චර මේ බුදුදහම ගැන කතා කරත් අපිට බණ අහනවා භාවනා පින්කම් වලට ගොඩක් කැමති මිනිස්සු. ඒවට එකතු වෙනවා. හැබැයි භාවනා කරන්න කිව්වොත් ගොඩක් අමාරුයි. සමහර රටවල දැන් මම පහුගිය අවුරුදු ගානකට කලින් ඔය කැනඩාවේ ධර්මදේශන කීපයකට වැඩියා. එහි ඔටාවා නගරේ ඒ ප්‍රධාන පන්සලක ඒ හරිය රජයේ කාර්යාල ගොඩක් තියෙනවා. දවල්ට විනාඩි 45ක් පැය භාගයක් භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ ලන්ච් ටයිම් මෙඩිටේෂන්. අර ඔෆිස් වල අය කෑම පැයට ඉක්මනට පොඩි බනිස් එකක් හරි පොඩි දෙයක් කාලා පැය භාගයක් භාවනා කරලා යන්න පන්සලට එනවා. කෑම පැයට දවල්. සමහර දවස්වලට 20ක් 30ක් 50ක් 60ක් ධර්මශාලාවේ කෑම පැයේ අර ඔෆිස් වල අය ඉක්මනට ඇවිල්ලා භාවනා කරලා හාමුදුරු කෙනෙක් හිටියත් නැතත් තමන්ගේ පාඩුවේ වාඩි වුණා භාවනා කරා කෑම පැය ඉවර වෙනකොට වැඩට ගියා. ඒ නිසා ජීවිතේ ධර්මය හම්බෙච්ච කෙනා රස්සාව කරන වෙලාවෙද කෑම පැයේද කොහෙද කියලා නැහැ. තමන්ට ලැබෙන අවස්ථාවෙන් ධර්මය ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා පින්වතුනි ධර්මයට ආස කරන්න. ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට කැමති කෙනා ධර්මයට ආස කෙනා ධර්මයේ තුල දියුණු වෙනවා. ධම්ම දෙස්සී පරාභවෝ ධර්මයට අකමැති කෙනා ඔය බණ අහලා වැඩක් නැහැ. ඕව අහලා කාටද හරි කී ඔය බණ අහන්න වෙලාවක් තියනවද? ඒ වගේ කිය ඉන්න කෙනාට මෙලොව පරලොව දෙකෙන්ම පිරිහෙනවා ධර්මයෙන් ඈත් වෙන්න. ධර්මයට ගෞරව කරන්න ඕනේ ධර්මයේ පිහිටන්. දැන් අපි බණ පොතක් කියෙව්වත් ඔබ පත්තර කියවලා ඇති නවකතා කියවලා ඇති ඕන තරම් පොත්පත් කියවලා ඇති. හැබැයි අපි බණ පොතක් කියවන්නේ පොතට වැඳලා. ඒ පොත බොහොම ගෞරවයෙන් උස් තැනක අරන් තිබ්බේ. ඉස්සර අපේ ආච්චිලා සීයලා ළඟ පොත් දෙකයි. හැබැයි මේ පොත්වලට පිරිත් පොත කියවේ නෑ. පිරිවානා පොත් වහන්සේ. ජාතක පොත් වහන්සේ. අපි බුදුරජාණන් වහන්සේට කියන බුදුරජාණන් වහන්සේ. එච්චර ගෞරවයෙන් මේ පොත් දෙක ගෙවල් වල තිබ්බේ. ඒ නිසා ධර්මයට ආස කරන්න ධර්මයට ගෞරව කරන්න මේ ධර්මයේ පිහිටනවා අපිට. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුළ කවදා කොතන කොයි මොහොතේ අපි මැරුණා සුගතිය යන්න නම් සද්ධාව. දෙවැනි එක සිල්වත්කම. තුන්වෙනි එක දහම් දැනුම බණහන් කාලයක් යනකොට තේරෙයි. දවසකට පැය භාගයක් පැයක් බණක් අහන්න නිදාගන්න කලින් පොඩි බණක් අහන්න පුරුදු වෙයි. මුලදී එච්චරම හිත ඒකට පිහිටන් නැති වෙයි. හැබැයි ධර්මයේ රසය වැටෙනවා. කාලයක් යනකොට මේ ධර්මයේ තියෙනවා විමුක්ති රස කියලා දෙයක්. ධර්ම රසයක් දැනෙනවා. ඒ ධර්මයට ආස වුණාට පස්සේ යා ධර්මය හොයනවා. ධර්මය හොයාගෙන යනවා. බණක් අහන්නේ කොයි වෙලේද කියලා වෙලාව හිත ඉන්න. හිත ඒ මට්ටමට පත් වෙනවා. ධර්මයට ආස කරන්න. හතරවෙනි එක ත්‍යාගය අතහැරීම. පින්කම් කරන්න, දන් දෙන්න, කාට හරි උදව් උපකාර කරන්න. නැති බැරි කෙනෙකුට පිහිට වෙන්න. ජීවිතේ දන් දීලා සතුටු වෙන කෙනෙක් වෙන්න. ජීවිතේ Taman දිහා ආපස්සට බලනකොට මගේ ජීවිතේ මම මේ වගේ පින් කරා, මේ වගේ පින් කරා, මේ වගේ පින් කරා කියලා කරපු පින් ගැන හිතලා ආපස්සට සතුටක් ලබන්න ජීවත් වෙන්න. දැන් බලන්න අර බමුණට අන්තිම වෙලාව එනකොට කරපු කුසල කර්ම ටික තමයි පරලොව යනකොට
තමන් එක්ක එන්නේ. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානින. පරලෝ පිහිට පිණිස පවතින්නේ අපි රැස් කරගත්ත පින් ටික. ඒ නිසා ජීවිතයේ ඔබේ ශක්ති පමණ බුදුහාමුදුරුවෝ දානි ගැන පෙන්වුවේ මෙහෙමයි. මහණෙනි දන් දෙනවා කියන්නේ සංසාරයට නිධානයක් තැන්පත් කරනවා කිය. ඒකට ධර්මයේ කියන්නේ අනුගාමික පුණ්‍ය නිධානය. දානික ආනිසංස ආත්ම 100,000 ගණන් සසරේ ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය ලැබෙන. ඒ නිසා අපි දානයක් දෙනවා කියන්නේ සසර ගමනටම නිධානයක් තැන්පත් කරා වගේ. ඒ පින තමයි අපිට පරලොව පිහිට පිණිස උපකාර වෙන්නේ. ඒ නිසා ඔබ ආයතන මට්ටමින් වේවා පෞද්ගලිකව වේවා ඔබට පුළුවන් හැම ආකාරයෙන්ම පින්කම් කරන්න. කාට හරි උදව්වක් උපකාරයක් කරන්න. නැති බැරි කෙනෙකුට පිහිට වෙන්න. ඔබේ ජීවිතය තුළ ආපස්සට බලද්දී මම මේ තරම් පින් කරගත්ත කෙනෙක් නේද කියලා තමන්ටම තමන් ගැන හිත සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න. පස්වෙනි එක ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. කවදක් කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියක යන්න ඔන්න ඔය කරුණු පහ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔවට ධර්මයේ කියන්නේ සීක බල. සීක කියන්නේ මේ ධර්ම මාර්ගේ ගමන් කරන කෙනා. මේ ධර්ම මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයාට කියන සීක. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙකුට තියෙන බල ධර්ම වලට කියනවා සීක බල. ඔබත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ, ගිහි ශ්‍රාවකයෝ, බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා. ඔබේ ගිහි ජීවිතය තුළ පුළුවන් විදියට දවසින් අඩියෙන් අඩිය හරි ධර්මයේ පැත්තට ඉස්සරහට යන්න. ඊටාම දුර්ලභ බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාව. ඊටමත් දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාව. මේ ලෝකේ අද වෙනකොට කෝටි 800කට වඩා මිනිස්සු ජීවත් වෙන. බණ පදයක් අහන්න තියෙන කීයෙන් කී දෙනාට. ඒ නිසා මොනවා තිබුණත් බුදු බණ පදයක් අහන්න වාසනාව තියෙන ඊටමත් සුළු පිරිසකට. ඒ පින ඔබට ලැබුණා මේ රටේ. අපිට ප්‍රශ්න ඇති. හැබැයි ධර්මයේ ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔබ හැම වෙලාවෙම හිතන්න අපට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ දැන් මම මැරුණොත් කොහේ යයිද? ඔය ප්‍රශ්නේ ඔබෙන් අහන්න. නත්ති ජාතස් සමරණං උපන්නා වූ සත්වයෙකුට නොමැරී ඉන්න ක්‍රමයක් නැහැ කියන. රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, සක්විති රජෙක් වුණත්, සක්විති රජවරු හිටියා. මැරුණා. බුදුවරු හිටියා, පිරිනිවන් පෑවා. පසේ බුදුවරු හිටියා, පිරිනිවන් පෑවා. ඒ නිසා ජීවිතේ මරණය කියන එක කවදා කොතන මොන මහා බලවතා වුණත්, මොන තරම් ලෝකේ බලවත් කෙනෙක් වුණත්, අද අපි ජීවත් වෙන්නේ ආයුෂ පිරිහිලා ගිය එක. අපි මොන බෙහෙත් හේත් භාවිතා කරත්, අපි කොච්චර හොඳ ආහාර රටාවකට පුරුදු වුණත්, ලෝකෙ මොන තරම් හොඳම වෛද්‍යවරු ළඟ තියාගෙන හිටියත් අපි දන්නේ නෑ කොයි වෙලාවෙ ජීවිතයේ හුස්ම ටික යයිද. දැන් අද අපිට තාක්ෂණයේ විද්‍යාව දියුණුයි වගේ පේනවා. එහෙම එකක් පේන්න තිබුණට ආයුෂ පිරිහිලා නැද්ද? දැන් බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂම අවුරුදු 120ක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා කියන. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. විසාකා මහෝපාසිකාව ගිහි කෙනෙක් අවුරුදු 120ක් ජීවත් වුණා කියන. අද හිතන්නකෝ අවුරුදු 60 70 පැන්නනම් තව අවුරුදු 5-10ක් ඇදගන්නේ කොච්චර අමාරු වෙන්ද කියලා. අද අවුරුදු 40-50 පැන්නට පස්සේ ලෙඩ ගොඩක් අපි. බෙහෙත් අහුරක් ඕන සමහරලාවට. බොහෝම අමාරුවෙන් ජීවිතේ ඉස්සරහට යන්නේ. අද සාමාන්‍ය ආයු අපේක්ෂාව ගත්තොත් අවුරුදු 75-80 ඔය වගේ අතර ආයුෂක් අපිට. අවුරුදු 100න් පල්ලෙහාට ආයුෂ පිරිහිච්ච කාලයක් අපේ. ඒ නිසා
ජීවිතේ මොන පැත්තෙන් දියුණු වුණත් මිනිස්සු ආයුෂෙන් පිරිහෙනවා. ශරීර ශක්තියෙන් පිරිහෙනවා. දැන් විසාකාව ගැන තියෙන්නේ විසාකාව දරුව 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ කාලේ ආයුෂත් වැඩිනේ. අද ඉන්න විසාකාවල බලන්නකොනේ. එක දරුවෙක් දෙන්නෙක් හම්බ වෙනකොට එක්ක ලෙඩ ගොඩක්. එක්ක ඉනෙන් පල්ලෙහා පණ නැහැ කියයි. ඇවිදින්න අමාරුයි ධනිශ්‍රී දෙනවා කියයි. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ඕනේ මීට පරම්පරා දෙකක් හිතන්න එහාට. ඔබේ ආච්චිලා සීයලාගේ කාලේ පවුලක ගත්තොත් දරුවෝ 10ක් 12ක් හිටියා. ඔබේ අම්මට සමහරලාට ගත්තොත් දරුවෝ 4ක් 5ක් ඇති. අද වෙනකොට පරම්පරා 3ක් ඉස්සරහට බලන්න. කොච්චර වේගෙන් පිරිහිලාද කියලා. අද සාමාන්‍යයෙන් ස්වභාවිකව දරුවෙක් හදාගන්නත් බෑ. ඒ නිසා වෛද්‍ය විද්‍යාවෙන් තැම්පත් කරන්න ලක්ෂ ගණන් වියදම් කර කර ඒවා ඔස්සේ දුවනවා. මොන තරම් අපේ කාය ශක්තිය පිරිහිලාද? අපේ ශරීර ශක්තිය පිරිහිලාද? ඒ නිසා පින්වතුනි අපි ලෝකේ එක පැත්තකින් දියුණුයි වගේ පෙනුනට අපි විශාල පිරිහීමකින් පිරිහිලා යන පිරිසක්. ඒ නිසා ඔය කියපු කරුණු ටික හොඳට හිතන්න. මේ ධර්ම දේශනාවේ සාරාංශයක් හැටියට ඔළුවට ගන්න අර බමුණගේ කතාව හොඳට මතක හිටියේ. ඒ නිසා ඒ බමුණට වෙච්ච ඉරණම ජීවිතය ඇති කරගන්න එපා. හම්බ කරන්න දියුණු වෙන්න යුතුයකම් කරන්න හැබැයි පින් කුසල් කරන්න. පරලොවක් ගැන හිතන්න. තමන් පරලොව යනකොට අනේ මං කරගත්ත දෙයක් නෑ කියන තැනට වැටෙන්න එපා. ඒ නිසා ජීවිත කාලේ අර බමුණත් 3 වෙනි බිරිඳට නොසලකා හැරියා. ඒ මට්ටමට පත් වෙන්න එපා. ජීවිත කාලේ පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න කරුණු 5ක් දියුණු කරන්න. ඔබට කියලා දුන්න කරුණු 5ක් කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියට යන්න. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. ඒවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණු 5 වඩන්න. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා.